ආයිබෝන් දරුවනේ ඕගොල්ලෝ මේ බලන්නේ ද්විමේ සංඛ්‍යා වලට අදාළව දෙවෙනි වීඩියෝ එක. ඒ කියන්නේ අපි පළවෙනි වීඩියෝ එකෙන් කතා කරා ඕනෑම 10 පාදයේ සංඛ්‍යාවක් කොහොමද දෙකේ පාදයට හරවන්නේ කියලා. දැන් මම ඕගොල්ලන්ට කියලා දෙන්න යන්නේ ඕනෑම දෙකේ පාදයේ සංඛ්‍යාවක් කොහොමද ඊටාම කෙටි කාලයකින් 10 පාදයට හරවන්නේ කියලා. මට හිතෙන සාමාන්‍ය ගණන් ටිකක් මෙතන ලියනවා දරුවෝ මේ බලන්න අපි හිතමු 1.1 අපි හිතමු මේක දෙකේ පාදයේ සංඛ්‍යාව. මෙන්න මේ දෙකේ පාදයේ කියන සංඛ්‍යාව මම දැන් 10 පාදයට හරවන්නයි යන්නේ. මට මෙච්චරයි කරන්න තියෙන්නේ. මම මේක උඩ මෙන්න මේ සංඛ්‍යාව උඩ අර අපි පළවෙනි වීඩියෝ එකේ ලිව්වා වගේ ලියාගෙන යනවා 1 2 4 8 ඔය ලියාගෙන ගියා. දැන් මෙන්න මේ එක වැදිලා තියෙන තැන්වල තියෙනවා මම රවුන්ඩ් කරලා ඒ රවුන්ඩ් කරපුවා එකතු කරනවා. 8යි 2යි 10යි 10යි 1යි 11යි. එතකොට මේ තියෙන්නේ කීයද දරුවෝ? මේ 11 තමයි මම ලියලා තිබිලා තියෙන්නේ. තව එකක් බලමු. ඔහොම බලමු. තව එකක් දාන්න. 1 2 4 8 16 32 32යි 16යි 48යි 48යි 8යි 56යි 56යි 2යි 58යි 58යි 1යි 59. මේ තිබිලා තියෙන්නේ කීයද? 59. මම ආපහු කියනවා. ක්‍රියාගෙන ගියා එකේ ඉලක්කම් තියෙන තැන රවුන්ඩ් කරලා එකතු කරනවා. 48යි 48යි 56යි 58යි 1යි 59. තව එකක් බලමු. 1 2 4 8 16 32 32යි 32යි 16යි 48යි 48යි 4යි 52යි 52යි 1යි 53. මේ තියෙන්නේ 53. එහෙනම් බොහොම සරලයි දරුවෝ. ලියාගත්තා. ඒ ලියපු සංඛ්‍යාව අපිට පුළුවන් එහෙමම මෙන්න මේ විදිහට අරන් අගයන් ටික ගන්න. අපි තව ඒවා ටිකක් හදලා බලමු. බලන්න බොහොම සරලයි. මෙහෙම තියනවා කියන්නේ දෙකේ පාදෙන් තියෙන්නේ 1 2 4 8 16 32 64 64යි 64යි 16යි 80යි 84යි 84යි 85යි. මේ තින්නේ කීයද? 10 පාදෙන් 85 තමයි තියෙන්නේ. 64යි 16යි 80යි 84යි 85යි. බිංදුව 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 1 බිංදුව 1 බිංදුව. අහම තියනවා කියන්නේ බලමු මේ කීයද කියලා. 1 2 4 8 16 32 64 32යි 32යි 8යි 40යි 40යි 1යි 40යි 32යි 32යි 8යි 40යි වෙන එකක්වත් නැහැ නේ. එහෙනම් මේ තියෙන්නේ කීයද? 40. ඒ වගේ ඕගොල්ලන්ට දෙන ඕනෑම දෙකේ පාදයේ සංඛ්‍යාවක් ඕගොල්ලන්ට පුළුවන් 10 පාදයෙන් ලියලා පෙන්නන්න. ටිකක් ලොකු එකක් ගත්තා මම මෙහෙම 1 2 4 8 16 32 64 128. මේ බලන්න 128 මම රවුන්ඩ් කරා. 128යි 8යි 136යි 136යි 4යි 140යි 140යි 2යි 142යි 128යි 128ට 8ක් එකතු කරා 136යි 136යි 4යි 140යි 140යි 2යි 142යි. එහෙනම් මම මේ ලියලා තියෙන්නේ දරුවෝ
10 පාදයෙන් 142 කියන සංඛ්‍යාව. ඔන්න ඔය වගේ ඕගොල්ලන්ට ඕනෑම සංඛ්‍යාවක් ඉතා කෙටි කාලයකින් අපිට පුළුවන් දෙකේ පාදයේ සංඛ්‍යාවක් 10 පාදයට හරව ගන්න. මම ඕගොල්ලන්ට කිව්ව දරුවෝ මම ඊළඟ වීඩියෝ එකකින් ඕගොල්ලන්ට අරන් එනවා මම මොකද්ද මේ දෙකේ පාදයේ 10 පාදයේ බවට පත් කරන්නත් 10 පාදයේ දෙකේ පාදයේ බවට පත් කරන්නත් භාවිතා කරපු ගණිත මූල ධර්මය කියන එක ඕගොල්ලත් එක්ක සාකච්ඡා කරන්න.